සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Cybertronic YouTube channel එකත් එක්ක. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපේ කම්පියුටර් එකට හයි කරලා තියෙන hard disk එකක partition වෙන් කරගන්නේ කියලා. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන hard disk එකක partitions වෙන් කරගන්නේ කොහොමද කියන එක තමයි මම අද කතා කරන්න යන්නේ. හරි. ඒකට මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඕගොල්ලන්ගේ disk PC icon එක තියෙන්නේ. අන්න ඒ icon එක උඩ right click කරන්න. කරලා manage කියන එකට යන්න. manage කියන එක load වුණාට පස්සේ storage යටතේ තියෙන disk management කියලා. අනේ disk management කියන එකට යන්න. ගිහිල්ලා ඔයගොල්ලන්ගේ partition කරගන්න අවශ්‍ය කරන hard මෙතන පෙන්නන ඔක්කොම hard disk ටික. disk 0, disk 1, disk 2 කියන්නේ hard disk තුනක් තියෙනවා මගේ machine එකට high කරලා මේ පෙන්නන්නේ මේ තුන තමයි. මෙතන තියෙනවා 1 TB hard disk. මම ඒක තමයි ඔයාලට අද partition කරලා පෙන්නන්න යන්නේ. ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ අදාළ hard disk එක select කරලා right click කරන්න. right click කරාට පස්සේ තියෙනවා shrink volume කියලා එකක්. ඔන්න shrink volume කියන එක උඩ click කරන්න. click කරාට පස්සේ මෙතනින් අපිට පෙන්නනවා අපේ මෙතන උඩින්ම පෙන්නනවා අපේ hard disk එකේ size එක. ඊට පස්සේ දෙවෙනියට පෙන්නනවා shrink කරන්න පුළුවන් ප්‍රමාණය. shrink කරනවා කියන්නේ partition වෙන් කරන එක. partition වෙන් කරන්න පුළුවන් ප්‍රමාණය පෙන්නනවා මේ දෙවෙනි තැනින්. ඒ කියන්නේ කොච්චර GB ප්‍රමාණය partition කරන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ මෙතන අපි enter කරන්න ඕනේ අපේ partition කරන ප්‍රමාණය. මම ඔයාලට මේ 1 TB hard එක 500 කැඩි දෙකකට කඩලා පෙන්නන්න යන්නේ. ඒ කියන්නේ 1 TB hard එක 500 GB partition දෙකකට කඩලා පෙන්නන්න තමයි යන්නේ. 500 GB ම දෙකම එන්නේ නැහැ. මොකද මේකේ GB 1 TB කියලා තිබ්බට තියෙන්නේ 931යි. GB 931ක් තමයි තියෙන්නේ. එකක් 500ක් කඩලා ඉතුරු වෙන ටික ඉතුරු එකට කඩන විදිහ තමයි මම අද පෙන්නන්න යන්නේ. හරි. ඒකට මෙතන ඔයාලට පේනවා මුලින්ම කියන්න ඕනේ මෙතන ඔයාලට පේන්න ඕනේ MB වලින් තමයි මේ හැම ගනුදෙනුවක්ම යන්නේ. ඒ කියන්නේ MB වලින් තමයි මේ අගයන් ඔක්කොම පෙන්නලා තියෙන්නේ. GB ගණන් තිබුණාට MB වලින් තමයි පෙන්නලා දෙන්නේ. හරි. එතකොට අපිට GB 500ක් නම් කඩන්න ඕනේ. අපි ඒ GB 500 MB වලට හරව ගන්න ඕනේ. ඒකට මං යනවා calculator එකට. calculator app එකට යනවා. ගිහිල්ලා ගහන්න එතන GB 500ක් නේ අපිට ඕනේ. එතකොට 500 MB වලට හරවන්නයි යන්නේ. 500 වැඩි කිරීම 1024. ඇයි 1024න් වැඩි කරන්නේ? මොකද GB එකක් කියන්නේ MB 1024. ඒතර GB 500ක් කියන්නේ MB ගාන හොයන්න නම් GB 500 1024න් වැඩි ගන්න ඕනේ. එතකොට අපිට උත්තරේ එනවා 5,12,000යි කියලා. අපි ඒක මෙතන ටයිප් කරගන්නයි යන්නේ. අන්න හරි. දැන් මේ ගාන තමයි අපි කඩන්න යන්නේ. ඒක shrink කරනවා. අන්න දැක්කද? දැන් ඉතුරු වෙච්ච ගාන ඉතුරු hard එකට ගියා. GB 500 කැලලක් කැඩුණා. ඉතුරු ටික ඉතුරු hard එක විදිහට පෙන්නනවා. එතන 431ක් තියෙනවා. හැබැයි මේ GB 500 දැන් අපිට තාම පාවිච්චි කරන්න බෑ. මොකද මේක මේ වෙලා තියෙන්නේ unallocated වෙලා තියෙන්නේ. ඒ කියන්නේ partition එකක් විදිහට මේ machine එක මේක අඳුරගෙන නැහැ. එතකොට අපි ඒක අඳුර ගන්න තත්ත්වයට පත් කරන්න ඕනේ. ඒක කරන්නේ ඒ unallocated වෙච්ච space එක උඩ right click කරනවා. new simple volume කියන එක දෙනවා. ඊට පස්සේ wizard එකක් යනවා. ඒකෙන් next දෙන්න. මේ පෙන්නන්නේ එතන ඉතුරු වෙච්ච ගාන. දැන් අපි 512යි 0.3ක් නේ දැම්ම මෙතෙන්ට. හැබැයි මෙතන වෙන්නන්නේ 5,11,999. ඒ කියන්නේ පොඩි ගානක් නැති වෙලා තියෙනවා. එතකොට මේ පොඩි ගානට මොකද උනේ? ඒ පොඩි ගාන අපිට ගන්න බෑ. මොකද මේ පොඩි ගාන සිස්ටම් එකට යනවා මේ unallocated space එකෙන් සිස්ටම් එකට ගානක් වෙන් වෙනවා අපි partition එකක් කඩද්දි.
එතකොට අපිට චූටි ගාන ගන්න බෑ මේ දෙන ගාන තමයි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ next දෙන්න assign the following drive letter. අපි ඒකට letter එකක් දෙන්න යන්නේ. අපි දෙමු G කියලා. මේ යට තියෙන ඒවා මොනවත් ක්ලික් කරන්න එපා. උඩ assign the following drive letter කියන එක දීලා ඕගොල්ලන්ගේ letter කැමති letter එකක් දෙන්න ඕගොල්ලන්ගේ drive එකට. දීලා next දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන ඒවාත් වෙනස් කරන්න යන්න එපා. මේ මෙතන තියෙන ෆයිල් සිස්ටම් මේවා තියෙනවා NF NTFS කියන්නේ ෆයිල් සිස්ටම් එක hard disk වගේ දේවල් මැෂින් එක රීඩ් කරන ෆයිල් ෆෝමැට් එක තමයි මේ තියෙන්නේ. ඒව වෙනස් කරන්න යන්න එපා කිසිම එකක්. allocation unit size volume label. එතන volume label කියන එකට ඔයාලට hard එකට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන new volume කියන එකම තියෙනවා. ඔයාලට කැමති නම type කරගන්න පුළුවන්. ඊට පස්සේ perform quick format කියන එකට ටික් එක දාන්න. enable file and folder compression කියන එකේ ටික් එක දාන්න එපා. දීලා next දෙන්න. දීලා finish දෙන්න. හරි. දැන් අපේ hard disk එක partition දෙකකට කැඩිලා ඉවරයි. එකක් තියෙනවා Hesan කියලා ඒ තිබිච්ච hard එක. අනිත් එක new volume G කියන එක. අපි ඒක open කරලා බලමු. හරි. open කරාම open වෙනවා. හරි. ওই විදිහට තමයි අපි hard disk එකක් partition කරගන්නේ. දැන් අපි ගිහිල්ලා බලුවොත් අපේ partition වෙච්ච hard එක තමයි මේ තියෙන්නේ. එකක් තියෙනවා 431 GB. අනිත් එක 499ක් තියෙනවා GB. 500ක් වුණ නැත්තේ 1 GB එකක් GB එකට වඩා අඩු ප්‍රමාණයක් මේ සිස්ටම් එකට රිසර්ව් කරගන්නවා. ඒකයි අපිට GB 500ම ගන්න බැරි මෙතන. හරි මං හිතනවා ඔයාලට අද වීඩියෝ එක තේරුණා කියලා. අදට මං එහෙනම් ඔබෙන් සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඊළඟට හමු වෙමු. මේ Cybertronic channel එක. සුබ දවසක් ඔයාලා හැමෝටම.